ලෝක ජල බෙහෙතිකා මර්දන දිනය අදයි. සියලු සුනකින් එන්නත් කරමු යන්න මෙවර තේමාවයි. බලලා රිලවා දඬුලේනා නරියා සහ වවුලා වැනි සතුන්ද ජල බෙහෙතිකා රෝග වාහකයෝ වෙති. ඉන් මිනිසාට වඩාත් සමීප සුනකයින්ගෙන් රෝග ව්‍යාප්තිය වැඩි වශයෙන් සිදුවේ. ශ්‍රී ලංකාවේ සුනක ගහනය ලක්ෂ 30ක් පමණ වේ. ජල බෙහෙතිකා රෝගයේ ඇත්තටම ප්‍රභේද දෙකක් තියෙනවා. ඒ ප්‍රභේද දෙක තමයි වියරු පිස්සුව. වියරු පිස්සුව හැදිච්ච සතුන් තමයි අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ පිස්සු බලු රෝගයෙන් හැදිච්ච පිස්සු බල්ලෙක් කියලා. ඒ වගේම ගොළු පිස්සුව කියලා තවත් ප්‍රභේදයක් තියෙනවා. ඒ සතුන් ඇත්තටම සපා කන්නේ නැහැ. මොන ප්‍රභේදය හැදුනත් රෝග ලක්ෂණ හැදිලා දින 10ක් 14ෙද්දී මිනිසෙක් වුවත් එහෙම නැත්නම් සතෙක් වුණත් අනිවාර්යයෙන් මිය යනවා. ජල බෙහෙතිකා අවදානම සහිත සතෙකු සපා කෑ අවස්ථාවක ලබාගත යුතු ප්‍රතිකාර පිළිබඳව ජනතාව දැනුවත් විය යුතුය. වහාම පිරිසුදු ජලයෙන් මිනිත්තු 5ක් 10ක් අතර සබන් ගාලා මේ තුවාලය සෝදන්න ඕනේ. සෝදලා වහාම වෛද්‍ය උපදෙස් සඳහා ළඟම තියෙන රෝහල වෙත යන්න ඕන. ඒ සඳහා රජයේ රෝහල් වල නොමිලේ ජල බෙහෙතිකා රෝග නිවාරණ එන්නත් ලබා දෙනවා. ඉකුත් වසර කිහිපයේදී අයාලේ හැසිරෙන සුනකයන් වැඩි වශයෙන් වාර්තා විය. එවැනි සුනකයින්ගෙන් ජල බෙහෙතිකාව ව්‍යාප්ත වීමේ වැඩි ඉඩක් පවතී. රජය ප්‍රතිපත්තිමය වශයෙන් අයාලේ හැසිරෙන සුනකයින් ඝාතනය තහනම් කර තිබේ. බෝවීම පාලනයට වන්ද්‍යාකරණ සත්කම් සිදු කෙරේ. වසර මුල සිට ගෘහස්ත සහ අයාලේ හැසිරෙන සුනකයින් 4,60,000ක් සත්කම් වලට භාජනය කර ඇත. ඒ අනුව ගෙවුණු වසර දෙකට සාපේක්ෂව මෙවර මරණ සංඛ්‍යාව අඩු වී තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ රෝග පාලනයට අමාත්‍යාංශ මට්ටමින් ක්‍රියාත්මක වැඩපිළිවෙලට මහජන සහයෝගයද අත්‍යවශ්‍ය බවයි. 2016 වසර වන විට ශ්‍රී ලංකාවෙන් ජල බෙහෙතිකාව තුරන් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අරමුණයි. තමන්ගේ ගෙදර හදා වඩන සුරතල් සතාව ඒ નિયમિત ආකාරයට වගකීමකින් හදන්න ඕන. ඒ වගේම අවශ්‍ය කරන එන්නත් ලබා දෙන්න ඕන. ඒ වගේම තමන්ව සැකසහිත සතෙක් සපා කෑවොත් ළඟම තියෙන රෝහල වෙත වහාම යොමු විය යුතුයි.